මේ ප්‍රශ්නෙන් අහන්නේ DNA කාණ්ඩයක භෂ්ම 80ක් පවතී. ඉන් 24ක් තයිමීන් නම් එම DNA කොටසේ අඩංගු සයිටොසින් භෂ්ම ගන්න කොපමණද කියලා. එතකොට මුලින්ම දීලා තියෙනවා DNA භෂ්ම 80යි කියලා. භෂ්ම 80යි කියන්නේ භෂ්ම යුගල ලෙස පිහිටන නිසා එක පැත්තක තියෙන්නේ 40යි. එක කොටසක තියෙන්නේ 40යි. ඊළඟ පැත්තේ 40ක් තියෙනවා. මේ ඔක්කොම 80ක් එකතුව. ඊට පස්සේ තයිමීන් 24ක් කියලා දීලා තිනවා. ඔයාලා දන්නවා තයිමීන් එකතු වෙන්නේ ඇඩිනීන් එක. හයිඩ්‍රජන් බන්ධන වලින් සම්බන්ධ වෙන්නේ ඇඩිනීන් එක. එතකොට තයිමීන් 24ක් තියෙනවා නම් අනිවාර්යෙන් එයාව සම්බන්ධ වෙන්න ඇඩිනීන් 24ක් තියෙන්න ඕනේ. එතකොට තයිමීන් ඇඩිනීන් එකතුව 24 එකතු කරාම 48යි කියලා එනවා. ඊට පස්සේ DNA අණුවේ ඇඩිනීන් සහ තයිමීන් වලට අමතරව තියෙන්නේ සයිටොසින් සහ ගුවනින්. එතකොට සයිටොසින් සහ ගුවනින් වල එකතුව ගන්න නම් 80න් 48ක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 80න් ඇඩිනීන් සහ තයිමින් ප්‍රමාණය අඩු කරාම සයිටොසින් සහ ගුවනින් වල එකතුව 32යි කියලා එනවා. සයිටොසින් සහ ගුවනින් හයිඩ්‍රජන් බන්ධන 3කින් සම්බන්ධ වෙලා කියලා දන්නවා. ඒ කියන්නේ සයිටොසින් තියෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි ගුවනිනුත් තියෙන්න ඕනේ. එහෙනම් 32 දෙකෙන් බෙදන්න. එතකොට සයිටොසින් 16යි ගුවනින් 16යි කියලා එනවා. එහෙනම් සයිටොසින් ප්‍රතිශතය හොයන්නේ මුළු භෂ්ම සංඛ්‍යාව 80යි සයිටොසින් ප්‍රමාණය 16යි 80ට 16යි නම් 100ට කොච්චරද කියලා බලන්න. එතකොට 120ක් කියලා ප්‍රතිශතය එනවා. මේකට උත්තරේ 3.